පොහොර පිළිබඳ ඇත්තටම ගොවි ජනතාවට දැන් බය වෙන්න දෙයක් නැහැ. TSP අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පොහොර තියෙනවා මඩ පොහොර. MOP පොහොර ඒවත් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා තියෙනවා. දැන් මේ ගබඩා වුණත් මේ මෙහා පැත්තේ තියෙන්නේ MOP පොහොර. ගිය යලකන්නේ අපි TSP පාවිච්චි කරලා තියෙන්නේ ටොන් 13000යි. අපිට ටොන් 38000ක් තියෙනවා රට තුල. අපිට යූරියා තිබුණා 1,02,000ක්. ටොන් 1,02,000ක් තිබුණා. වී වගාවට සාමාන්‍යයෙන් අපිට 80000ක් විතර. හැබැයි අතිරේක භෝගත් එක ගත්තාම අපිට යූරියා මදි. ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරය දැන් ඇවිල්ලා තියෙනවා. ටොන් 25000ක් නැවත ආවා. ඉතින් ඒකත් එක්ක යූරියා වලත් හිගයක් නැහැ. දැන් මෙතනත් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට බෙදන්න අදාළ යූරියා තොග තමයි දැන් මෙතන මේ තියෙන්නේ. දැන් ඊයේ දවස වෙනකොට රඹාව ගොවි සංවිධානයේ විතරක් මට ගොවි ජන සංවර්ධන නිලධාරිතුමිය කිව්වා ඊයේ ශ්‍රී මා බෝධීන් වහන්සේ අසලදී ඊයේ දවස් විතරක් පොහොර මිටි 1000ක් බෙදුවා කිව්වා ගොවි ජනතාවට. ඉතින් ඒක නිසා පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඊළඟ කාරණේ තමයි දැන් අලුතෙන් ගෙනපු පොහොර. ඒවා සාමාන්‍යයෙන් පොහොර මිටියක් සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳ පොළට යනකොට රුපියල් 17,000ක් විතර වගේ මිලක් වෙනවා. මොකද ඒක ගණන් වැඩි වෙලා තියෙනවා. අලුත් සාල් මංගල්‍යෙදිත් මේ පිළිබඳව ප්‍රකාශ වුණා. හැබැයි ඒ පොහොර මිටියත් රුපියල් 10,000 අතර මිලකට ගොවි ජනතාවට අපි සපයනවා. ඒ නිසා මේනකොට වෙළඳ පොලේ තියෙන මිලට වඩා සැලකුතු අඩු මිලකට රජයේ මැදිහත්වීම යටතේ ගොවි ජනතාවට පොහොර ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකෙදි ගොවියට රජයේ වෙනම සහනයක් එකතු කරලා තියෙනවා. ඒ සමාගම් වලට ඊතුළු හිස් මුදල ලබා දෙනවා. දැන් මේ මෙතන තියෙන වාසිය තමයි දැන් මේ පොහොර මිටියක් ගොවි ජනතාවට අපි දැන් ගොවි ජන සංවර්ධන නිලධාරිතුමිය මෙතන ඉන්නවා. ඇත්තටම රුපියල් 10,000ට මේ පොහොර මිටියක් දෙන්නේ. ඒතකොට ඒකට හේතුව තමයි මේ පොහොර ගෙනාවේ රජයේ පොහොර සමාගමින්. රජයේ පොහොර සමාගමින් ගත්තු නිසා අර පුජ්‍යලිකම්සේ සමාගම් වලට වඩා ටිකක් මිල අඩුවට අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වාසිය මේ ප්‍රදේශ ගොවි ජනතාවට තියෙන තවත් මේ පොහොරවල මිල අනිත් තැන් වලටත් වඩා ටිකක් අඩු ගන්නට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගොවියට මේ පොහොර නිසා ගැටලුවක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි පොහොර වෙනුවෙන් දෙන සහනාධාරී. මේකත් අපි වැඩ කරලා තියෙනවා. අපි ආණ්ඩුව ගන්න කලින් හෙක්ටයාර් 2ක් සඳහා ගොවින්ට දුන්නේ රුපියල් 30,000යි. මේක අපි 50,000ක් කෙරුවා. හැබැයි දැන් මේ වෙනකොට ඒක අපි 60,000ක් කරලා තියෙනවා. එහෙමනම් දැන් මේක දෙගුණයක් කරලා තියෙනවා. ඒතකොට මේ தත්ත්වය තුල ගොවි ජනතාවට එතනත් සහනයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය පරිසරය ඇතුලේ ගොවියට ලබා දිය යුතු උපරිම සහයෝගය ආණ්ඩුව විදියට මේ වෙලාවේ ලබා දෙනවා. මොකද මේ ලෝක යුද්ධ තත්ත්වයක් එක්ක අද ගොවි ජනතාවට ඇතුළු රටේම ජනතාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා.